අජිත් මහත්තයා නැදිනේට මොකද උනේ? අජිත් ප්‍රේමදාස මහතා උද්දාච්චිමිනිය දැන් බලන්න අනුර කුමාර දිසානායක මහත්තයා ඒතුමාලා ගන්න තීරණ ඒතුමාලා හරියාකාරව කටයුතු කරනවා මේක වැඩක් මහත්තයෝ ඉතේ තියාගන්න අනුර සම කරන්න බෑ සජිත් සම කරන්න අනුර ගමේ ගොඩේ කොල්ලෙක් සජිත් ඇවිල්ලා මේ උන්ගේ තාත්තගෙන් හැදිච්ච මිනිහෙක් ඌට තරහයි කරන්න එපා විපක්ෂ නායකත්වයේ මට දුන්නා නම් මන් දන්න ඔය දේ කරන්න ඉතින් ඇත්ත වශයෙන්ම තෝත්ත බබාලට මේ රට ගියොත් එimhe තෝත්ත බබාලනවා අනුර කුමාර දිසානායක බලන්නකෝ තමන්ගේ සබිකියෝ තමන්ගේ අය ඉන්නකම් වේදිකාව ඉන්නවනේ. එහෙමනේ නායකයෝ කියන්නේ. මේක නායක මූටරත් වේ රැස්වීමක් තියනවා කියලා ගියා. ඉතින් මහත මොකද මොනවද කියන්නේ? මතක තියාගන්න විපක්ෂ නායකතුමා ඔබතුමා තෝත්ත බබෙක් වෙන්න එපා. ඔබතුමා මතක තියාගන්න යන්නේ ජනතාවත් එක්ක බලය ගන්නම්. ජනතාවත් එක්ක එකමුතුවේ මැරෙන්න හරි ඉන්න ඕනේ. ඒ නිසා මතක තියන්න අනුර මහින්ද නාමල් රනිල් ඒ වගේම මේ කට්ටිය එක්ක ඔබතුමා ටෙලි කරන්න බෑ. ඔබතුමා ඇවිල්ලා උද්දච්ච කමෙන් ඉන්න පුද්ගලයෙක් මතක තියාගන්න. ওই විපක්ෂ නායකත්වයේ තමුන්නාසේගේ පක්ෂේ එක්ක හර්ෂණ දෙන්න එක්ක වෙන කාට හරිලා ඔබතුමා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්. එතුමා ගැලපෙන්නේ නැද්ද විපක්ෂ? ගැලපෙනවා නම් මහත්තයා කට්ටිය ඔක්කොම මේකලා ගියානේ. හිස් පුටුවට නේ කතා කරේ. අර කුරුණෑගල මන්ත්‍රීතුමා හිස් පුටුවට නේ කතා කරේ. ලැජ්ජයි.